ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ට ChatGPT පාවිච්චි කරලා අමාරු පාඩම් ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් ට්‍රික්ස් 5ක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කියන්නේ. පළවෙනි එක. ඕනම කෙනෙක් ChatGPT එකට ගිහින් /generate handwritten image කියලා ටයිප් කරලා ඊට පස්සේ ඕනම ටොපික් එකක් දුන්නොත් ChatGPT එකෙන් ඒ ටොපික් එකට අදාළව අතින්ම ලියපු සටහනක් වගේ ඉමේජ් එකක් හදලා දෙනවා. ඒකෙන් ඕනම දෙයක් ලේසියෙන්ම තේරුම් ගන්නත් මතක තියාගන්න ගොඩක්ම පහසු වෙනවා. ඉතින් දෙවෙනි එක තමයි ඔයා visualize learning කියලා ටයිප් කරලා ඕනම ටොපික් එකක් දුන්නොත් ChatGPT එකෙන් ඒ ටොපික් එක visual diagram එකක් කරහා හරියටම තේරුම් යන විදිහට සරලව පැහැදිලි කරලා දෙනවා. තුන්වෙනි එක තමයි /sticky notes කියලා ටයිප් කරලා ටොපික් එක දුන්නොත් ChatGPT එකෙන් ඒකේ තියෙන ප්‍රධාන key points විතරක්ම ඇතුළත් කරලා ස්ටිකි නෝට්ස් විදිහට හදලා දෙනවා. ඒ නිසා මුළු ටොපික් එකම ගොඩක් ඉක්මනට පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් හතරවෙනි එක තමයි /diagram කියලා ටයිප් කරා. මේ සංකීර්ණ process step by step පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. සමහර concept text එකකින් කියවනවට වැඩිය මේ visual විදිහට තේරුම් ගන්න එක ගොඩක් ලේසි. මේ prompt එකෙන් ChatGPT structured diagram එකක් හරි infographic එකක් හරහා ඕනෑම ටොපික් එකක් පැහැදිලි කරලා දෙනවා. ඉතින් පස්වෙනි එක තමයි /chart කියලා ටයිප් කළොත් mathematics එහෙම නැත්නම් ඇනලිටිකල් විෂය කරුණු විෂුවල් එක්ස්ප්ලනේෂන් එක සරල කරගන්න පුළුවන්. කන්සෙප්ට් විෂුවල් විදිහට කඩලා දක්වද්දී මේ විෂයන් ඉගෙන ගන්න ගොඩක් ලේසි. මේ ප්‍රොම්ප්ට් එකෙන් ChatGPT charts, illustration වගේම structured visual layouts පාවිච්චි කරලා අදහස් ගොඩක් සරලව පැහැදිලි කරලා දෙනවා. ඉතින් මම example prompts ටික description එකේ දාලා තියෙනවා. ඔයාලත් ඒව try කරලා බලන්න.